ආයුබෝවන් සියලුම සිතුම් පැතුම් මිටුවන නිරෝගීමත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමදෙනාටම මම අද ගෙනල්ලා තියෙන්නේ මාළු කරියක් හදන විදිය. මේ විදියට ඕනම පොඩි මාළු జాතියක් හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් පොඩි මාළු හදන්නේ නැල මිරිසට මේ වගේ කිරට හැදුවාම මේක මාරම රසක් තියෙනවා. මේක මම හරියට හදන විදිය බලන්න වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එකතුලා ඉන්න හැමදෙනාටම ගොඩක් ස්තුතියි. අපි එමුනම් යමු වීඩියෝ එකට. මෙතන මම අරගෙන තියෙන්නේ හුරුල්ල පැටව් අරගෙන තියෙන්නේ. මෙතන ග්‍රෑම් 500ක් මම මේක හොඳට සුද්ධ කරලා පිරිසිදු කරලා හොදලා අරගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ මේක හොදන විදිය පිරිසිදු කරන විදිය බලන්න මෙන්න මේ වීඩියෝ එකත් බලන්න කියලා ඉල්ලනවා. ඒක මම මිරිසට තමයි හදලා තියෙන්නේ හුරුල්ල මාළු එක. ඊට පස්සේ මම දැන් මේකට ඇවිල්ලා මුලින්ම මම එකතු කර ගන්නවා ලුණු කුඩු තේ හැඳි භාගයයි ඊළඟට ගොරක කෑලි 2යි එවම කහ කුඩු තේ හැඳිත් මම භාගයක් එකතු කරනවා. ඒ වගේම මම 3-5 කුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. ඒ වගේම මම මිරිස් කුඩුත් එකතු කරනවා තේ හැඳි භාගයක්. ඒ වගේම මම එකතු කරනවා ගම්බිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. එකතු කරලා මම මේක හොඳට පොඩ්ඩක් කලවම් කරනවා. මේ කලවම් කරනකොට මාළු ටික පොඩි නොවන විදියට හෙමින් සැරේ මේක හොඳට කලවම් කර ගන්න ඕනේ. දැන් ඊට පස්සේ ඒක මම ටික වෙලාවක් වහලා තියනවා. ඒක වහලා තියලා මම දැන් භාජනයක් ලිපේ තියා ගන්නවා. භාජනයක් ලිපේ තියලා මම ඒකට එකතු කර ගන්නවා තෙල් මේසෙන් දෙකක් මම එකතු කර ගන්නවා. තෙල් මේසෙන් දෙකක් එකතු කරලා ඒක තෙල් ටික රත් වෙනකොට මම මුලින්ම සූදුරු තේ හැඳි කාලයි ඒ වගේම මුළුහාල් තේ හැඳි කාලයි ඒ වගේම මම කුරුඳු කැරට් ටිකකුත් එකතු කරනවා. ඒ වගේම මම කපාගත්ත සුදු ලුණු ටිකකුත් එකතු කරනවා මේකට. ඒ වගේම කපාගත්ත ලුණු ටිකක්. ඊට පස්සේ මම එකතු කරගන්නවා කපාගත්ත අවමිස් කරල් 3ක් විතර. ඊට පස්සේ මම එකතු කරගන්නවා ඒකට කරපිංච ටිකක්. ඒ වගේම මම මේකටත් එකතු කරගන්නවා ගොරක කෑල් 3ක් විතර එකතු කරනවා. මාළු එකටත් ගොරක කෑල් 2ක් දැම්මා. මෙතනටත් මම 3ක් එකතු කරලා මේක හොඳට මම ටෙම්පරාදු කරගන්නවා මේක විනාඩියක් 2ක් විතර. ඊට පස්සේ මම මේකට එකතු කරනවා ගම්බිස් කුඩු තේ හැඳි 1යි. ඒ වගේම කහ කුඩු තව තේ හැඳි මම කාලක් එකතු කරගන්නවා. ඒ වගේම 3-5 කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම තව මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. එකතු කරලා මම මේකත් හොඳට පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේකත් මම හොඳට විනාඩියක් විතර ටෙම්පරාදු කරගන්නවා. ටෙම්පරාදු කරගෙන ඊළඟට මම මෙතනට උකු පොල් කිරි එකතු කරනවා. පොල් කිරි එකතු කරනකොට ඕගොල්ලොන්ට හොද්ද අවශ්‍ය ප්‍රමාණයට බලලා පොල් කිරි එකතු කරගන්න. ඒක අඩු වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මම දැන් මේ පොල් කිරි ටික රත් වෙනකම් මම මේක හොඳට ලිපේ තියලා එක දිගට මේක හැඳි ගන්න ඕනේ. නැත්නම් පොල් කිරි ටික කැටි වුණොත් එහෙම හොද්දේ රස නැති වෙනවා. ඒකන්ද පොල් කිරි එකතු කරාට පස්සේ අනිවාර්යයෙන් එක දිගට මේක පොඩ්ඩක් ඇවිල්ලා හැඳි ගන්න. පොල් කිරි ටික රත් වෙනකම් මම දැන් මෙතනටත් එකතු කරගන්නවා තව ලුණු තේ හැඳි භාගයක්. එකතු කරලා මම ඒකත් හොඳට පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේ දැන් පොල් කිරි එකතු කරලා විනාඩි 2කට විතර පස්සේ දැන් පොල් කිරි ටික පොඩ්ඩක් රත් වෙලා තියෙන්නේ. මම දැන් මේ හදාගත්ත මාළු ටික එකතු කරගන්නවා මේකට. මම දැන් මාළු ටික ඔක්කොම එකතු කරලා මේ මාළු වලට දාපු ගොරක කෑල් දෙකත් මම මේකටම දා ගන්නවා. දාලා මේක හයියෙන් කලවම් කරන්න එපා. මේ වගේ මේ මාළු වලට වදින්න නැති වෙන තැනින් තැන පොඩ්ඩක් හෙමින් සැරේ මේක පොඩ්ඩක් ඇවිල්ලා කලවම් කරන්න. නැත්තම් මාළු පොඩි වෙන්න බලනවා. මොකද මේ පොඩි මාළු නිසා ඉක්මනට මේක ඇවිල්ලා පොඩි වෙනවා. ඊළඟට මම මේක වහලා තියෙනවා ටික වෙලාවක්. මේ වහලා විනාඩි 10කට පස්සේ දැන් මේ වෙලාවේ ඇරලා මේක ඇවිල්ලා හැන්දෙන් කලවම් කරන්න එපා. අතින් අරගෙන පොඩ්ඩක් ඇවිල්ලා හොලවල තමයි ගන්න ඕනේ. මේක ඇතිලිය හොලවනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් කල්පනාවෙන් මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. මේ ඇතිලිවල ට්‍රැක් ගිහිලා තියෙනනම් එකපාරට ඇතිලි පුපුරලා වගේ හොදි ඔක්කොම අහක ගිහිල්ලා පිච්චෙන්නත් පුළුවන්. මට ඒ වගේ දේවල් වෙලා තියෙන නිසා මම ඔයගොල්ලන්ට කිව්වේ. දැන් මේ මාළු කරි එක ලිපේ තියලා විනාඩි 25කට පස්සේ දැන් මේක හොඳ සුවඳක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ලුණු රස අනුව ලුණු මදි නම් ලුණු එකතු කර ගන්න පුළුවන්.
ඕගොල්ලොත් හදලා බලන්න. ඇත්තටම හරිම රසවත් තියෙනවා මේක මේ විදිහට හැදුවාම. අපි එන ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.